හායි යාළුවනේ ඉතින් කොණ්ඩෙට ආදරය කරන හැමෝම බලන්න ඕන වීඩියෝ එකක්. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් මම වැඩිදුර කතා කරන්නේ නැහැ මේ වීඩියෝ එකේ මේ රෙසිපි එක කොහොමද කරගන්නේ කියලා. ඉතින් වීඩියෝ එකේ වැටෙනවා. ඉතින් මම මේවැයි තියෙන සත්කාර ගැන ඔයාලට කතා කරනවා. ඉතින් නෙල්ලි කියන්නේ කොණ්ඩේ සුදු වෙනකොට ඉතින් පාවිච්චි කරන්න පුළුවන් හුඟක්ම හොඳ ඔයිල් එකක්. ඉතින් ගෙදරදී හදාගන්න පුළුවන්. ඇත්තටම මේවැයි රිසල්ට් තියෙනවා. ඉතින් ඔයාලා මේ වගේ හදලා ගාලා බලන්න. ඉතින් ඒ වගේමයි කොණ්ඩේ හොඳට පිරිසිදු කරනවා මේ නෙල්ලි වලට. ඒ වගේම ඉතින් ඉස්සොරිත් පාලනය කරන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා එහෙම නැති වෙනවා. ඉතින් හිස කෙස් වල ලේ ගමනාගමනට ඉතාමත් හොඳයි මෙන්න මේ නෙල්ලි ඔයිල් එක. ඉතින් ඔයාලත් මේ වගේ සකසා ගන්න. ඉතින් රෙසිපි එක මේ වීඩියෝ එකේ වැටෙන නිසා මම ඔයාලට කියන්නේ නැහැ. ඒක බලාගෙන ඉතින් ඔයාලත් හදන්න. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ උළුහාල් වලින් හදාගන්න මේ ඔයිල් එක. ඉතින් ඒකත් ඉතාමත්ම හොඳ ඔයිල් එකක්. ඉතින් කොණ්ඩේ වැවෙනවා, කොණ්ඩේ ඝනත්වය වැඩි කරගන්න පුළුවන්. මේ හැම ඔයිල් එකක්ම ඉතින් සතියකට සැරයක් පාවිච්චි කරන්න. ඉතින් හොඳ රිසල්ට් ගන්න පුළුවන්. ඉතින් බොරුවට මේ ෂැම්පූ වලට හරිය මෙහෙ වීදම් කරන්න ඕනේ නෑ. ඉතින් මේවා හොඳම සත්කාර. ඔයාලත් ඉතින් මෙන්න මේ වගේ හදාගෙන ඉතින් ඇප්ලයි කරන්න. ඉතින් සතියකට එකපාරක් වගේ පාවිච්චි කරාම හොඳටම ඇති මේ ඔයිල්. ඉතාමත්ම හොඳ ප්‍රතිඵල තියෙනවා. ඉතින් මේකෙන් ඇත්තට උළුහාල් වලින් නම් වෙන්නේ කොණ්ඩේ ඝනත්වය වැඩි කරගන්න එක තමයි. ඒ වගේම තමයි මෙන්න මේ ලූණු වලින් හදාගන්න ඔයිල් එක. ඉතින් ඒක ඉතාම හොඳයි. කොණ්ඩේ වැවෙනවා. කොණ්ඩේ දික් කරගන්න කොණ්ඩෙට හොඳම සත්කාරයක්. ඉතින් මෙන්න මේ ලූණු වලින් හදාගන්න ඔයිල් එක. ඉතින් ඔයාලා අහලත් ඇති, දන්නවත් ඇති. ඉතින් ඒක නිසා තමයි මේ එකම වීඩියෝ එක රෙසිපි එකත් එක්ක සහ ඒවැ ගුණාංගත් එක්ක මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඔයාලත් ඉතින් බලන්න. ඒ වගේම ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දෙන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ බලන්න ලස්සන ගාම YouTube channel එකත් එක දිගටම රැඳිලා ඉන්න යාළුවනේ. ඉතින් ඔයාගේ යාළුවන්ටත් මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් හිස කෙස්වල මේ වීඩියෝ එක යාටත් ෂෙයා කරන්න, අනිවාර්යයෙන්ම බලන්න කියන්න. ඉතින් ඔබට සුබ දවසක් යාළුවනේ. බයි.